2019 ලෝක කුසලානටන 2019 කරමින් හිටපු කාලය. ඒ අතර ඉංගලන්තය හිටියේ තරංගාවලියේ ප්‍රධානම ශූරයන් අතර. තමන්ගේම රටේ විශ්වාසයක් මේ ලකුණු අපි රැකගන්නවා. පන්දු අතට ගත්තේ ලසිත් මලිංග. තවත් කඩුල්ලක්. එංගලන්තයේ ඉලක්කය පස්සේ දුවගෙන ගියත් ශ්‍රී ලංකා පන්දු යවන්නෝ ඔවුන්ට නිදහසේ ක්‍රීඩා කරන්න ඉඩ දුන්නේ නැහැ. ජෝ රූට් අර්ධශතකයක් ලබාගෙන එංගලන්තය නැවතත් තරගයට ගෙනාවා. ඒ වෙලාවේ තරගය ශ්‍රී ලංකා අතින් ගිලිහෙන්න පුළුවන් වගේ පෙනුණා. නමුත් මලිංග නැවතත් පන්දු අතට ගත්තා. රූට් දැවී ගියා. ඊළඟට ජොස් බට්ලර් එංගලන්ත ප්‍රේක්ෂකයන්ගේ හඬ ටිකෙන් ටික අඩුවෙන්න පටන් ගත්තා. හැබැයි තරගය තවම අවසන් නැහැ. ඔහුත් දැවී ගියා. බෙන් ස්ටෝක්ස් තවමත් පිටියේ. ඔහු තනිවම එංගලන්තයේ ජයග්‍රහණය කරවන්න සටන් කළා. එංගලන්තයට අවශ්‍ය ලකුණු අඩුවෙමින් තිබුණා. ශ්‍රී ලංකාවට අවශ්‍ය වුණේ එක දෙයක් විතරයි. ඒ තමයි අවසාන කඩුල්ල. පන්දුව නුවන් ප්‍රදීප් අතට ගියා. පිටියේ තිබුණේ දැඩි නිශ්ශබ්දතාවක්. ප්‍රදීප් දුවගෙන ආවා. පන්දුව යැව්වා. මාක් වුඩ් පහර දුන්නා. පන්දුවට එජ් එකක්. අවුට්. ඒ මොහොතේ ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ පිටිය මැදට දුවගෙන ආවා. ශ්‍රී ලංකාව ලකුණු 232ක් ලබාගෙන ඒ ලකුණු 232 ආරක්ෂා කළා. ඒක නිකම්ම ජයග්‍රහණයක් නෙවෙයි. තරංගාවලියේ ප්‍රබලම කණ්ඩායමක් තමන්ගේම රටේදී පරාජය කරපු සටනක්. එදා ශ්‍රී ලංකාව ලෝකයට එක දෙයක් පෙන්වුවා. ක්‍රිකට් වල ලොකුම ජයග්‍රහණ ඉන්නේ ලකුණු පුවරුවෙන් විතරක් නෙවෙයි, විශ්වාසයෙන්. අවසාන පන්දුවතෙක් සටන් කරන හිතෙන්. ඒ නිසාම 2019 ජූනි 21 හෙඩින්ග්ලි පිටිය. අදටත් ශ්‍රී ලංකා ක්‍රිකට් රසිකයන්ගේ මතකයේ තියෙන විශේෂ දවසක්. සිංහයන් එදා එංගලන්තය මතක දකිද්දී දැන් ටීම් එක ගැන මොනවද හිතෙන්නේ? ඔයාලට මතක සුපිරි මේ වගේ මැච් ගැන කමෙන්ට් එකක් දාන්න.